වෙල්කම් බැක් කියලා පිළිගන්නවා guys. ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ පසිය මොඩ් channel එකෙන් ගෙනල්ලා තියෙන තවත් අලුත් සුපිරි වීඩියෝ එකක් එක්ක. ඉතින් guys මම මේට දවස් කිහිපයකට කලින් අපේ channel එකෙන් වීඩියෝ දාලා තියෙනවා කොහොමද Facebook page එකක් හදාගෙන foreign countries ඒ කියන්නේ USA, UK, Canada, Germany, France වගේ රටවල් ටාගට් කරලා කොහොමද ඔයාලගේ reels or photo අප්ලෝඩ් කරන්නේ සහ ඒ සම්බන්ධ වීඩියෝස් කිහිපයක් මං කලින් දාලා තියෙනවා. ඉතින් ඔයාලා තාම ඒ වීඩියෝස් බලලා නැත්නම් මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් අපේ ප්ලේලිස්ට් එකේ ලින්ක් එක. ඔයාලට පුළුවන් ගිහිල්ලා ඒ ප්ලේලිස්ට් එකේ තියෙන වීඩියෝස් බලන්න. ඉතින් ඒ වීඩියෝ සෙට් එකේම තවත් වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි කොහොමද ඔයාලා Facebook එකට අප්ලෝඩ් කරන රීල්ස් ඕ නැත්නම් ෆොටෝස් කන්ට්‍රි එකකට විතරක් ටාගට් කරලා ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම USA කියන්නකෝ USA කන්ට්‍රි එක ඇතුලේ ඉන්න කට්ටියට විතරක් පෙන්වන විදිහට ඒ කියන්නේ USA නැත්නම් USA ගත්තොත් එහෙම එතකොට අපි ටාගට් කරන රීල් එක හෝ ෆොටෝ එක වෙන කිසිම රටකට පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ USA වල ටාගට් කරලා දැම්මොත් France, Canada ඒ වගේ රටවල් වලට පෙන්වන්නේ නැහැ. එතකොට ඔයාලගේ ඔඩියන්ස් එක හදාගන්න ඔයාලට හරිම ලේසි ෆොරේජන් ඔඩියන්ස් එකක් විදිහට. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මෙහෙම හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා අපේ channel එක තව subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මතක ඇතුව bell icon එක click කරලා තියාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක මගින් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. මම මේ විදිහට මගේ Facebook එකේ log වෙලා ඉන්නවා. මේ තියෙන අපේ page එක දැනට නම් insight වල reach චුට්ටක් බැහැගෙන යන ගමන් තියෙන. මොකද මට මේ දවස් ටිකේ වීඩියෝස් දාන්න බැරි වුණා. දැන් දවස් 6ක් 7ක් විතර. එහෙනම් අපි බලමු කොහොමද foreign country එකකට විතරක් ටාග් එකකට හෝ country ගොඩකට ඒ කියන්නේ දැන් අපි high RPM රටවල් තියෙනවා කියන්නේ USA, UK, Canada, France ඒ වගේ රටවල් වලට විතරක් ටාගට් කරලා කොහොමද reels හෝ photo upload කරන්න කියලා දැන් අපි බලමු. මම මේ විදිහට Facebook එකට ඇවිල්ලා ඉන්නවා. ඔයාලා මෙතනින් Meta Business Suite එකට යන්න ඕනේ. මම මේ විදිහට Business Suite එකට යනවා. ඔයාලට මේක ෆෝන් එකකින් වුණත් කරන්න පුළුවන්. මට හරියටම මම ෆෝන් එකෙන් වැඩි Meta Business Suite එක පාවිච්චි කරලා නැති හින්දා මට ඒක හරියටම කියන්න බෑ. මම ඒක ෆෝන් එකෙන් අරගෙන ඉස්සරහට පොඩි වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. එහෙනම් අදට මේක බලන්න. හරි. ඊළඟට ඔයාලට වම් පැත්තේ යටම බලා ගන්න පුළුවන් create කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ create කියන ඔප්ෂන් එක උඩ ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට ඔප්ෂන් ගොඩක් එනවා. මෙතනින් අහන්නේ ඔයා ඇඩ් එකක්ද ක්‍රියේට් කරන්නේ නැත්නම් පෝස්ට් එකක්ද රීල් එකක්ද ස්ටෝරි එකක්ද නැත්නම් ඔයා ලයිව් යන්නද කියලා තමයි අහන්නේ. ආයෙ තියෙනවා post reel across page bulk upload reels කියලා මේ විදිහට තියෙන ඔප්ෂන් ගණනාවක්. මෙතනින් ඔයා තෝරගන්න ඔයාට ඔයා මොකද්ද ඔයාගේ page එකට දාන්නේ. ඉතින් මම නම් ගොඩක් රෙකමන්ඩ් කරන රීල්ස් දැම්මොත් එහෙම ඔයාලගේ page එකේ reach එක followersලා ඉක්මනට හදා ගන්න පුළුවන්. post ඒ කියන්නේ image වගේ දේවල් යන්න පොඩි කාලයක් යනවා මිනිස් වතුරට යන්න. ඒකින්ද රීල්ස් වගේ දෙයක් ඔයාලට දැම්මොත් ඔයාලට ඉක්මනට page එක grow කරගන්න පුළුවන්. හරි. මම මේ විදිහට මෙතනින් අපේ රීල්ස් කියන ඔප්ෂන් එක තෝරනවා. හරි. රීල්ස් කියලා ඔප්ෂන් එක තෝරවුවට පස්සේ මේ විදිහට page එකක් එනවා. ඔයාලට ඉතින් මම කලින් වීඩියෝස් බැලුව කෙනෙක් නම් ඔයාලට මතක ඇති මම මේ විදිහට මේ තැනට එන කලින්ම වීඩියෝ එකක් කරලා තියෙනවා. මොකද ඒ වීඩියෝ එකේ මම කියන්නේ වීඩියෝස් කොහොමද Facebook එකට අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් කියන්නේ කොහොමද ඔයාලා අප්ලෝඩ් කරන වීඩියෝස් ඔයාලට කැමති රටකට ඒ කියන්නේ විතරක් ටාගට් කරලා අප්ලෝඩ් කරන්නේ කොහොමද පබ්ලිෂ් කරන්නේ කොහොමද කියන එක තමයි කියන්නේ. හරි. මෙතනින් මගේ page එක උඩින් තෝරගන්නවා මම මේ විදිහට. page එකයි group එකයි අපි page එකට විතරක් දාමු. හරි. ඊට පස්සේ ඔයා මෙතනින් medias වලට ගිහිල්ලා ඔයාලගේ photo හෝ නැත්තම් ඔයාලා මෙතනට දාන්න හිතන් ඉන්න දේ අප්ලෝඩ් කරගන්න. හරි. මම මේ විදිහට reel එකක් create කරන් තියෙනවා. මම දැන් මේ reel එක upload දෙන්න දාලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් title එකක් දෙන්න. description එකටත් ඔයා මොන හරි දෙන්න. මම මෙතන දැන්
ලොකුවට මුකුත් කරන්නේ මම මෙතන කියන්නේ ඔයාලගේ කොහොමද Facebook එකට අප්ලෝඩ් කරන රීල්ස් කන්ට්‍රි එකට ටාගට් කරලා අප්ලෝඩ් කරන්න කියලා. ඊට පස්සේ මම මෙතන මේ විදිහට හැෂ්ටැග් ටිකක් දා ගන්නවා මොනවා හරි. හරි. මේ විදිහට ඔයාලා ගොඩක් හැෂ්ටැග්ස් දාන්නත් එපා. ඊළඟට ලොකේෂන් එක ඔයාලා දන්නවනේ USA වගේ ටාගට් කරනවා නම් අනිවාර්යෙන් United States කියලා දෙන්න. දීලා මෙතන සේව් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන thumbnail එකක් යටින් තෝරගන්නත් පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් YouTube එක වගේ මේකට ටැක්ස් දෙන්න. ඉතින් අපේ රීල් එක 100% ප්‍රෝග්‍රස් වෙනකම් අපි මෙතන ටැක්ස් ටිකක් දෙමු. මම මේ විදිහට ටැග් ටිකක් ටයිප් කරලා දාගන්නවා. හරි. දැනට අපේ රීල් එක ප්‍රෝග්‍රස් වෙලා තියෙන්නේ 100%. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් යටින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ මෙතන යටින් ඔයාගේ වීඩියෝ එකට යටින් පෙන්නනවා your video is safe to publish no copyright issues via found. ඒ කියන්නේ එහෙම green icon එක වැටලා තියෙනවා නම් ඔයාලගේ රීල්ස් එක කිසිම අවුලක් නැහැ. ඊළඟට මෙතනින් next කරන්න. next කරාට පස්සේ ඔයාලට මෙතනින් දෙවෙනි option එකේ එනවා ඔයාලට බැක්ග්‍රවුන්ඩ් එකට මියුසික් ඇඩ් කරන්න. මියුසික් මයිකේ තියෙන හින්දා මම ඒක ඒ විදිහට ස්කිප් කරනවා. හරි. ඊළඟට මෙතන එනවා ඔයාලගේ ෂෙඩියුල් කරගන්න. මම මේ විදිහට අපි මේක දාමු 31 වෙනිදාට. පහයි 31 ඔයාලා රීල්ස් අප්ලෝඩ් කරනකොට ඔයාලට සෙට් වෙන ටයිම් එකක් ඔයාලා හදා ගන්න ඕනේ. නැත්තම් මේ විදිහට මම ටයිම් එකක් දා ගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක යටට එන්න මේ ටික ඔයාලට ෆිල් කරගන්න. ඔයාලට සාමාන්‍යයෙන් තේරෙනවා ෂෙඩියුල් කියන්නේ මොකද්ද, share to group ඒ ටික ඔයාලට තේරෙනවා. ඊළඟට මේ විදිහට ආවට පස්සේ ඔයාලට යටම තියෙනවා who can see this කියලා. මේ මෙතන මේ විදිහට reels can appear in feed, watch and other places across Facebook. ඊළඟට මෙතන තියෙනවා මේ විදිහට option දෙකක්. public තියෙනවා, I restricted කියලා option එකක් තියෙනවා. මේ public කියන යටතේ තියෙනවා anyone on or off Facebook. ඊළඟට restricted කියලා තියෙන යටතේ තියෙනවා anyone on or off Facebook in your set audience will be able to watch your reel. හරි. මේකෙන් කියන්නේ ඔයා මේක public කියලා දැම්මොත් එහෙම Facebook පාවිච්චි කරන ලෝකේ ඕන කෙනෙක්ට ඔයාගේ මේ reel එක බලන්න පුළුවන්. ඊළඟට මේ restricted කියලා එකකින් ඔයා දැම්මොත් එහෙම වෙන්නේ ඔයා මෙතනදී සිලෙක්ට් කරන්න ඕනේ ඔයාලට මොන රටවල්ද මොන audience එකක්ද ඕනේ කියන එක. ඒ සිලෙක්ට් කරන විදිහ අනුව ඔයාලගේ රීල් එක දැන් අපි USA තෝරාවා කියන්නකෝ. USA තෝරාවුවොත් එහෙම ඔයාලට USA රටෙන් ඇමරිකාවෙන් පිට රටවල් වලට මේ රීල් එක පෙන්වන්නේ නැහැ. ඔයා දැන් USA තෝරාවට පස්සේ ඔයාලට සෙට් වෙන්නේ USA audience එක. හරි. මම මේ විදිහට මේක මේ ටච් කරනවා. ටච් කරාට පස්සේ ඔයාලට එනවා customize audience කියලා මේ විදිහට option දෙකක් එනවා. හරි. ඊළඟට ඔයාලට මෙතන උඩම තැන තියෙනවා. හරි. උඩම තැන තියෙනවා මේ විදිහට age restriction එක තියෙනවා. ඔයාලට මේක අනිවාර්යෙන් ඔයාලා everyone දාලා තියාගන්න. මොකද ඔයාලා ටාගට් කරන රට තමයි වැදගත් වෙන්නේ. ඔඩියන්ස් එකේ ඔයාලා වයසක අය ටාගට් කරන්න. ඔයාගේ ටාගට් ලිමිට් එකක් නැහැනේ. ඔයාලට ඕනේ රට විතරයි ටාගට් කරන්න. ඒ රටේ ඉන්න
වයස් බේදයක් නැහැ ඔයාලා මොකද 18+ කන්ටෙන්ට් කරන්න නැති හින්දා ඔයාලට මේක අවුලක් නැහැ. ඊළඟට මෙතන තියෙනවා යට ලොකේෂන් කියලා ඔප්ෂන් එකක්. ඔයාලා මෙතන ලොකේෂන් කියන ඔප්ෂන් එකට ඔයාලට ඕන කන්ට්‍රි ටික දාගන්න. මම මේ විදිහට United States, United Kingdom ඒ ටික දාගමු. ඊට පස්සේ අපි දාමු France, ඊළඟට ඔස්ට්‍රේලියා, නෙදර්ලන්ඩ්, ඊට පස්සේ කැනඩා, මේ රටවල් තමයි දැනට මෙතන නෙදර්ලන්ඩ් කියන රටත් අවුලක් නැහැ. ඊළඟට අපි මෙතනට ජර්මනි ඇඩ් කරමු. ජර්මනි, ෆ්‍රාන්ස් දැම්මා, නෝර්වේ. හරි. මේ වගේ කන්ට්‍රි ටිකකට මම මේ පෝස්ට් එක පෙන්වන්න දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙතනින් දෙන්න පුළුවන් සේව්. මතක ඇත ඔයාලා මෙතන මේ ඒජ් ලිමිට් එකට everyone දාලා තියන්න. ඒක ඒ විදිහට ඩිෆෝල්ට් තියන්න. ඊට පස්සේ මෙතනින් සේව් දෙන්න. සේව් දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් restricted යටතේ තමයි ඔයාලගේ reel එක Facebook එකට publish වෙන්නේ. හරි. ඊළඟට ඔයාලා මෙතනින් දැනට මම schedule කරේ ඔයාලට පුළුවන් මේක share now ඒ වෙලේම Facebook එකට public වෙන්න දෙන්න. දැනට මම schedule කරලා තියෙන හින්දා මේක schedule කියන option එකේ යටතේ ඉස්සරහට publish වෙන්න තමයි මම මේක හැදුවේ. හරි. ඉතින් guys ඔන්න ඔකයි අද ගෙනාපු වීඩියෝ එක. අද ගෙනාපු වීඩියෝ එකෙන් කිව්වේ ඔයාලා Facebook එකට අප්ලෝඩ් කරන රීල්ස් ඕ නැත්තම් ඉමේජස් ඔයාලට ඕන කන්ට්‍රි එකක් විතර ටාගට් කරලා Facebook එකට අප්ලෝඩ් වෙන්න දාන්නේ කොහොමද කියන සම්බන්ධව. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තනවා. මතක ඇතුව බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගෙන අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක මගින් බලා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු.